ඔන්න ඔයාලට මම කියලා දෙන්නේ නැද්ද වතුපාඩුව කොහොමද පළව හරින්නේ කියලා. මේක ඊසි වැඩක්. ඊසි වැඩක් තප්පරෙන් කරන්න පුළුවන්. අපිට ඕන වෙන්නේ පොළොන් ඔලුව කවර. පොළොන් ඔලුව කවර කිව්වම ඕනම පාමසකින් දෙනවා. අතු මල් බැලුම් කිව්වත් දෙනවා ඉතින්. පූගවුව පළව හැරියා. ඔන්න ඉතින් මම වැඩේ කරා. ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔන්න අද නම් ඇවිල්ලා ඩයලොග් එකකින් අපේ අප්පුවේ තියන්තම් අද නම් ටීවී ටිකක් බැලුවේ හැකි. මාස ගානක් ඇල්ල තිබු ඩයලොග් එන්ටනාවක් කියනවනේ ඉතින්. ඉතින් කවුරුත් දන්නේ ගම්පගලු එන්ටනා ඩයලොග් සර්විස් කිව්වහම ඉතින් මුන් ගැන. ඔයාලගේ එන්ටනාව සතියකට සැරයක්වත් මුන් ඇවිල්ලා හදනවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා ඉතින් ඕන්. වැඩේ නම් තිතරම කරා ඉතින් අද නම් ටීවී ටිකක් බැලුවේ හැකි ඕන් ඉතින්. සෙට් එකටම මචං එකේන් ඉන්නේ කෑම ගේන. ඌ කෑම එක ගෙනල්ලා මචං දිගෑරිය විතරයි වටේම ඉන්න 70 කුරුත් ඇවිල්ලා වට වෙනවා. ඒකල්ලා මොනවත් නැහැ දෙනවා දීමක් මචං අර ඌටත් නැහැ කන්න. ඒක ගැටලුවක් නැහැ කියමුකෝ. එකෙක් ඉන්නවා මචං පෙරේතම එකෙක් ඌ වෙනවා කෑම එක ගන්නවා ඌ ගැන විතරයි හිතන්නේ. ලෝක පෙරේතය කෑරයි යනවා මචං යන්න. ඌට පේන්න මේක ෂෙයා කරලා මචං කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාපන්. අඩේ ෂර්ට් ගියා වරින් කන්නේ. කාපියෝ ඩග්ගාලා ශිෂ්‍ය නායකවත් ශිෂ්‍ය නායකයා කොඩුවපියෝ අපෝ මුන් කේරම කාලානේ අප්පට ඉජරෙනවා පෙරේත හැත්ත කණ්ඩවත් දන්නේ කණ්ඩු ගන්නන්න එනවා කාගේ ළමයිද දන්නේ නැහැ මු අප්පට සිරි මචං අලියා මු පරණ ට්‍රැෆික් කාරයෙක්ද කොහොද මැරිච්චි පන්නනවා අත දැම්ම අතනින් මේ අත කියන්නේ හොඬේ දැම්මේ අත නෙමෙයි අතක් කියලා ගන්න නැහැ හොඬේ දැම්මේ නවත්තුවේ නැහැ මං ආවා දැන් පන්නනවා කියන්කො පස්සේ නැවතුනේ නැහැ කියලා පන්නන්නේ අම්මට සිරි මචං නැවතුවා අපේ අම්මා අප්පට සිරි කාර්ය නවත්තන්න යන්නේ මචං අර ඉර කපාගෙන ආවේ බොඩු ඉවරයි බලන්නකො ඉතින් මේ ගම්පාල් වලට මොකද වෙලා තියෙන්නේ කියලා ජීවිතේ පා වෙලා කියනවනේ ඔය හොරකම් කරලා මංකොල්ල කාලා ජීවත් වෙලා පළක් නැහැ කියලා තමයි කියන්නේ ඉතින් ඕන්න ඉතින් ගම්පාල් වලේ කරදලේ ඉතින් අදින් ඉවරයි එහෙම කියලා හෙට උදේ පාන්දර ඇවිල්ලා සීට් ටික උළු කැට ටික බාලා තිබ්බොත් ඉතින් මට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ඉතින් ඕන් අප්පට සිරි බලන්නකො මේ ගම්පාලුවට මොකද වෙලා තියෙන්නේ කියලා මලක් පහනක් පූජා කරන්න හිතලා නේද සසර කලක ඉඳලා මං හිතන්නේ ජීවිතේ මේ පා වෙලා කියනවනේ ඉතින් එහෙම කියනකොට ඉතින් කාට බණපද මතක් වෙනවා කියනවනේ ඉතින් ඕන් කාරි නෑ හිතේ තියෙන එක කොටාගෙන යන්න කාටවත් ඉතින් තහංචියක් නෑ ඕන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා බලන්නකො ඉතින් මෙතන මොකද වෙන්නේ කියලා රීලවට ඉතින් කොල්ලා ඉතින් මේ ලොලිපොප් එක කන්නේ දික් කරගෙන ඉන්නේ ඌ නම් ඉතින් ගානක්වත් ගන්නෑ ගෙදරින් ඔය අනුන් දෙනෙව්ව කන්න එපා කියලා ලුන් තියෙන්නේ අන්න ඒකනේ ඔක ගන්න නැත්තේ මට සිරි වෙන එකක් ගත්තනේ කොල්ලාගේ සතුට කොහොමද බලන්නකො ඉතින් අප්පට සිරි ලොලිපොප් එක ගත්තාට පස්සේ මේකත් මේ ආසපලෝ ගෙටලන්න කල්පනා කරන්නේ මොකද බං උනේ බලන්නකො යාළුවනේ මේ රීලා පොත් එක වගේ ඩයල් ඔයාලගේ ගමෙත් ඉන්නවද කියලා කොහේ හරි කැමකට ගිහපුවාම ඉතින් එකක් බඩේ එකක් අතේ එකක් සාක්කුවල හැමතැනම පුරවගෙන ගෙදර ඇර යන ඩයල් එකක් අනිත් උන්ට එන ගැහුවත් කමක් නැහැ කියනවනේ ඉතින් දැන් ඉතින් ඔය ගමේ ඉන්න බඩජාරි පෙරේතර පේන්න මේ වීඩියෝ එක ෂෙයා කරමු බලන්නකො යාළුවනේ මේ ගම්පාලුව කණ්ඩ යන සොසේජස් කරලා මොකද්ද කියලා අරම පුදුම සොසේජස් කරලා අප්පට සිරි මේක ඉතින් දැකපු කට්ටියත් ඇති නොදකපු කට්ටියත් ඇති ඉතින් දැකපු කට්ටිය නොදකපු කට්ටියට දැනගන්නත් එක්ක මේක ගැන විස්තරයක් දාගෙන යන්නකො මේ සොසේජස් කරලා ගැන ඉතින් හැදෑද කනාපූර්ව පේනවනේ ඉතින් මේ සොසේජස් කරලා නොදකපු කට්ටියට දැනගන්නත් එක්ක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා